බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සියලු දෙනාම සාදුනාදයක් වඩතුන.
තුන් වතාවක් නමස්කාරය කියාගන්න සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata viramani sikkhapadang samadhiyami Adinādāna vīramani sikkhapadang samadhiyami Kāmesu micchācārā vīramani sikkhapadang samadhiyami Musāvādā vīramani sikkhapadang samadhiyami Surāmiraya majjapamā daṭṭhānā vīramani sikkhapadang samadhiyami Samanta cakkavālesu atrā gaccantu devata saddhammang munirājassa sunantu sagga mokkhadan dhammassavana kālo ayam badantā Dhammassavana kālo ayam badantā Dhammassavana kālo ayam badantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Imāme bhante kumāriyo Patikulāni gamissanti Ovadatu tāsaṁ bhante bhagavā Anusāsatu tāsaṁ bhante bhagavā Yantāsaṁ assa dīgaratthaṁ hitāya sukāyāti ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සිදහෙවත් පින්වත්නි මේ අවස්ථාව තුළදී බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයට සමගාමීව
ඔබේ විහාරස්ථානයේ තුල සිද්ධ කරන කටින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සිදු කරන ආගමික වත් පිළිවෙත් වලටයි මේ ආරම්භයක් ඇටියට මේ ආකාරයෙන් සිද්ධ කරනු ලබන්නේ. ඒ අනුව මෙවර 2025 වර්ෂයේ කටින පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන නිවස හැටියටයි මේ නිවස සිහිපත් කරන්නේ. ඒ අනුව මේ නිවසේ මේ කටින පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන්නේ විමල් ඩී ලියනගේ මහතා සහ මෙනිකේ මහාරච්චි මහත්මිය කියන මේ ආදරණීය දෙමව්පියන් දෙපළ ප්‍රධාන පවුලට සම්බන්ධ ආදරණීය දූ දරුවන් සහෝදර සහෝදරීන් ඥාති හිතයිසීන් අසල්වාසීන් ප්‍රධානව තමයි මේ උතුම් වූ පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරනු ලබන්නේ. ඒ අනුව මේ පින්කම මේ ආකාරයෙන් මූලික දායකත්වයේ දරන අතර අද දවසේදී මේ උතුම් වූ ධර්මානුශාසනාවේදී අරමුණු හැටියට සිහිපත් කර තිබෙනවා විමල් ලියනගේ මහතාගේ දිමාපියන් වන මියගිය ඩී.එල්. ලියෝරිස් අප්පුහාමි ඒ වගේම කේ.ආර්. ඩිංගිරි අම්මා කියන මේ දෙමව්පියන් දෙපළට පින් අනුමෝදන් කිරීමත් මෙනිකී මහාරච්චි ආදරණීය මහත්මියගේ දෙමාපියන් වන මියගිය එම්.ඒ. මුණසිංහ බණ්ඩාර පියතුමාටත් W.M. බණ්ඩාර මෙනිකේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් මේ ප්‍රධානව පවුලේ මව් පාර්ශවයත් පිය පාර්ශවයත් දෙපාර්ශවයේ නමින් මිය පරලොව ගිය තම ආදරණීය සහෝදර සහෝදරීන් ඥාති හිතයිසීන් ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත් මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන අරමුණු බවට පත් වෙනවා. ඒට සමගාමීව අසනීප තත්ත්වයේ පසුවන MND ලියනගේ සහ DB ලියනගේ සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් එවැගේම විහාරවාසී නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පවුල්වල සියලු ඥාති මිත්‍රාදීන් ඇතුළු ගම්වාසීන්ට ආශිර්වාද කිරීමත් එවැගේම කටින පූජෝත්සවයට නම් අයුරින් දායකව සියලු දෙනාට සෙත් පැතීමත් කියන මේ අරමුණ මුල් කරගෙනයි අද දවසේදී මේ නිවස තුල මෙවන් විදිහේ ධර්මානුශාසනාවක් පින්කමක් සිදු කිරීමේ ප්‍රධාන පරමාර්ථයේ බවට පත් වෙන්නේ. ඉතින් මේ අවස්ථාව තුලදී ආදරණීය දෙමව්පියන් දෙපළ ප්‍රධාන ආදරණීය දූ දරුවන් එවැගේම සහෝදර සහෝදරීන් ඥාති හිතයිසීන් හැම දිනාම කල්පනා කරන්න මේ සම්බුද්ධ ශාසනය තුල වටිනා කියන පින්කමක් තමයි කටින පින්කම. එය මූලික කරගෙනයි මේ සියලු පින්කම් මේ ආකාරයෙන් සිද්ධ කරනු ලබන්නේ. මේ මොහොතේදී අපි සියලු දෙනාම කල්පනා කරමු මේ ආදරණීය දෙමව්පියන් දෙපළ ප්‍රධානව මේ සිද්ධ කරන මේ උතුම් වූ ධර්මානුශාසනාව තුළින් මේ පින්කම තුළින් සිද්ධ කරගන්න සියලු පුණ්‍ය ශක්තිය මේ දෙපළගේ නමින් මිය පරලොව ගිය ඒ දෙමව්පියන් ප්‍රධාන පවුලේ මිය ගිය සියලු සහෝදර සහෝදරීන්ටත් ඥාති හිතයිසීන්ටත් හැම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සිද්ධ කරන මේ උතුම් වූ පින්කම හේතු වාසනා වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් දෙපළටත් රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා, දෙවියන්ගේ දේව ආශිර්වාදේ ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා, තවත් চিරාත් කාලයක් ජීවත් වෙන්න
මේ උතුම් වූ පින්කමෙන් ලබන ආශිර්වාදයේ බලයේ ශක්තිය මේ ආදරණීය දෙමව්පියන් දෙපළට ලැබේවා කියලත් අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වගේම පවුලේ දූ දරුවන්, පවුලට සම්බන්ධ සහෝදර සහෝදරීන්, ඥාතීන්, වගේම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සහ සම්බන්ධ වී සිටින සියලුම දෙනාටත් මෙලව යහපත පිණිස, පරලොව යහපත පිණිස මේ උතුම් වූ පින්කම හේතු වේවා කියන හැඟීම ඇති කරගෙන මෙතෙන් සිට ධර්ම ශ්‍රවණය කරන්නට හැමදෙනාම සූදානම් වෙමු. දැන් රාත්‍රී 7:30යි 8:30 වෙනකොට විනාඩි 60ක පමණ කාලයකින් මේ ධර්මානුශාසනාව නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ධර්මානුශාසනාව සිද්ධ කිරීමට පෙර මේ පින්කම පැවැත්වීමේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ නිවසින් තමයි මේ උතුම් වූ කටින පින්කම මේ ආකාරයෙන් සිද්ධ කරනු ලබන්නේ. හෙට දවසේදී කටින පින්කමේ ආනිසංස පිළිබඳව ධර්මානුශාසනාවන් ඇසේවි. ඊට මත්තෙන් මම ඔබට මේ කටින පින්කම එක්ක ඇති වටිනාකම පිළිබඳව පුංචි විනාඩි 5ක 10ක වගේ කාලයක් දේශනා කරලා මා මාතෘකා කරගත්ත සූත්‍ර ධර්මයේ තුලින් ඔබට දහම් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සම්බුද්ධ ශාසනය තුල තිබෙන වටිනාම පින්කමක් ඇටියටයි සලකන්නේ කුමක්ද? කටින චීවර පූජාමය පින්කම. කටින පින්කමක චීවර පූජාවක තියෙන ආනිසංසය නැත්තම් එහි වටිනාකම කුමක්ද කියන දේ පිළිබඳව බුදුහාමුදුරුව අපිට විවිධ ගාථා දේශනාවන් තුළින්, සූත්‍ර දේශනාවන් තුළින් පැහැදිලි කරනවා. කටින චීවරයක් පූජා කර ගැනීම තුළින් ලැබෙන එහි තියෙන බලය, එහි තියෙන ශක්තිය කොයි ආකාරයෙන්ද පැහැදිලි කරනවාද කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විශ්වය තුල පවතිනවා මහා මේරු පර්වතයක් නේද? කිසි කෙනෙකුට සෙලවිය නොහැකි මහා මේරු පර්වතයක් මේ විශ්වය තුල තියෙනවා. මෙය භූකම්පන වලින්, එවැගේ සුළඟින්, විවිධ විපර්යාසයන් වලින් සෙලවෙන දෙයක් එහෙම නෙමෙයි. එහෙම සෙලවෙන්නේ නැහැ. ඒ තරම් මහා ශක්ති සම්පන්න, බල සම්පන්න දෙයක් තමයි අපි කතා කරන්නේ ඔය මහා මේරු පර්වතය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ කටින චීවරයක් පූජා කරගන්නට අවස්ථාව ලැබෙනවා නම් ඒ කටින චීවර පූජාවකින් ලැබෙන ආනිසංසයත් මහා මේරු පර්වතය හා සමාන මහා බලයක්, මහා ශක්තිමත් ස්වභාවයක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒ තරම් ශක්ති සම්පන්නයි, ඒ තරම් බල සම්පන්නයි කටින චීවර පූජාවකින් ලබන ආනිසංසයේ පින. එය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ විදිහට. මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ ලැබිය හැකි උතුම් වූ සම්පත්තීන් තුනක් තියෙනවා. කීයක්ද? සම්පත්තීන් තුනක්. ඒ සම්පත්තීන් තුන තමයි මනුස්ස සම්පත්තිය, දිව්‍ය සම්පත්තිය, නිවන් සම්පත්තිය කියන මේ ත්‍රිවිධ සම්පත්තිය ලබන්න තරම් හේතුවක් වෙනවා මේ කටින චීවර පූජාව. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන කාරණයක් තමයි
යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල සිද්ධ කරගෙන තියෙන්න පුළුවන් පංච ආනන්තරීය පාප කර්ම. නේද? ඒවා මහා බලවත්නි. බලවත් අකුසල්. ඒ තරම් ඒවා මහා ආනන්තරීය පාප කර්ම. ආනන්තරීය පාප කර්මයන් හැර අපේ ජීවිතයේ තුල නොඑක් ආකාරයේ සංසාරී අපි දැනුවත් හෝ නොදැනුවත් හෝ අපි අතින් මහා පාප කර්මයන් යම් පාප කර්මයන් සිද්ධ වෙලා ඇති. පෙරත් සිද්ධ වෙන්න ඇති. මෙලවදීත් සිද්ධ වෙන්න පුළුවන්. නේද? එහෙම සිද්ධ නොවන කෙනෙක් නැහෙනේ. එහෙම සිදු වෙන්න පුළුවන්. අපි ඇති. ඉතින් බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා මෙහි තියෙන වටිනාකම මේකයි. පංච ආනන්තරී පාප කර්මයන් වලට ඒව බලවත් නිසා ඒවා යම් කිසි කෙනෙක් කරගෙන තිබුණොත් එහෙම ඒ ආකාරයෙන්ම ඒ විපාකයන් වලට ඒ පුජ්‍යලයා මුහුණ දෙනවාමයි. දේවදත්ත හාමුදුරුවෝ නේද? අපාගත වුණා නම් යම්සේද කල්ප ගානක් අපාගත වී දුක් විඳින්නේ යම්සේද ඒ හා සමාන විදිහටම අපිට ආනන්තරී පාප කර්මයන් සිද්ධ කරගෙන තිබුණොත් එහෙම ඒවා ඒ ආකාරයෙන්ම අපිට ඒ පාප කර්මයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් මම ඔබට මෙතනදී මේ පැහැදිලි කළේ කාලේ අපිට කෙටිනේ. ඒ නිසා බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල මෙන්න මේ පංච ආනන්තරී පාප කර්ම හැර ඉන් මෙහා තමන්ගේ ජීවිතයේ සාංශාරික වශයෙන් වේවා කරගත්තා වූ යම් අකුසල කර්මයන් වෙත්නම් ඒ අකුසල කර්මයන් වලට මේ කටින පින්කමක් කරගත්තා වූ කෙනා අය විසින් සිද්ධ කරගත්ත ඒ පිනට බලපෑම් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර මහා මේරු පර්වතයේ තරම් ඔබ හිතන්න කටින පින්කමකින් ලබන ඒ පින නේදෙහි බලේ එයනම් මොන විදිහේ සුළඟක් ආවත් සෙලවෙන්නේ නැහැ. මොන විදිහේ කම්පනයන් ඇති වුණත් සෙලවෙන්නේ නැහැ. ඒ වගේ ආනන්තරී පාප කර්මයන් හැර ජීවිතයේ තුල කරගෙන තිබෙන යම් අකුසල කර්මයන් වෙත්නම් ඒවාට බලපෑම් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඊට වඩා බලවත් මොකක්ද? අපි අපේ ජීවිතේ කරගෙන තියෙන කටින චීවර පූජාවෙන් ලද පින. ඒ තරම් බලවත්. ඉතින් බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා ඊතරම් බලයක්, ඊතරම් ශක්තියක් ඇති පින්කමක් තමයි මේ උතුම් කටින පින්කම කියලා කියන්නේ. එහිදී මා සඳහන් කළා ඔබට අපිට ත්‍රිවිධ සම්පත්තියක් ලබන්න තරම් හේතු වෙනවා කියලා. මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල සංසාරේ මෙලව හෝ පෙර හෝ කරගෙන තියෙනවා නම් කටින චීවර පූජාවක් මේ විදිහේ පින්කමක් එවන්නෝ කෙනෙකුට මේ ලෝකේ බුදුහාඳුරු දේශනා කරනවා මනුස්ස ලෝකේ තමන්ට ලබන්න තියෙන ඉහළම සම්පත්තියක් ඇටියට සලකනවා සක්විති රජකම. ඒ සක්විති රජකම පවා ලබන්නට හේතුවක් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. සක්විති රජකම කියලා කියවේ සක්විති රජකම කියලා කියවේ ඉන් මෙහාට විවිධ සම්පත්තීන් අපිට තියෙන්න පුළුවන් නේද? මෙති ඇමෙති තනතුරු නේද? තාන්න මාන්න මිනිස්සෙගේ ජීවිතේ නේද විවිධ දේවල් බලාපොරොත්තු වෙනෝනේ. ගමේ නායකයාගේ ඉඳන් එහාට යම් යම් තනතුරු තාන්නමාන් නේද? එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි මිනිස්සෙකුට තමන්ගේ ජීවිතයේ තුල මනුස්ස ජීවිතයේ තුල ලැබිය හැකි ඉහළම සම්පත්තිය තමයි සක්විති රජකම. ඉන් මෙහාට ලැබිය හැකි හැම සම්පත්තියක්ම ලබන්නට හේතු වන පින්කමක් හැටියටයි මේ කටින චීවර පූජාව සලකන්නේ.
ඊළඟට බුදුහාඳුර දේශනා කරන දෙවිනි සම්පත්තිය මොකක්ද? දිව්‍ය සම්පත්තිය. දෙවියන් වේවා නේද? දිව්‍ය ආත්ම භාවයන් තුල ඉපදුනත් දිව්‍ය ආත්ම භාවයන් තුල ඉපදුනත් එහිදී ලැබිය හැකි යම් කිසි සම්පත්තියක් වෙද්ද දෙවි කෙනෙක් හැටියට ඒ ඉහළම සම්පත්තියෙන් ලබන්නටත් හේතු වන පින්කමක් හැටියටයි මේ පින්කම සලකන්නේ. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් දවසක මිනිසෙකුගේ ජීවිතයේ මේ කෙලෙසුන් නසා රහත් භාවයට පත්වී නේද? ඒ උතුම් වූ නිවන් සම්පත්තිය ලබන්නටත් හේතු වන මහා පින්කමක් හැටියටයි මේ උතුම් වූ පින්කම අපිට සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම ජීවිතේ වටිනා කියන පින්කමක් තමයි මේ සිද්ධ කරගන්නේ. සිද්ධ කරන්නට යන්නේ ඔබ සූදානම් වෙන්නේ. ඒ අනුව මේ අවස්ථාව තුළදී කල්පනා කරන්නට ඔබ හැම දිනාටම මනුස්ස ජීවිතයක ලැබිය හැකි ඒ මනුස්ස සම්පත්තියෙන් ලබන්නටත් දිව්‍ය සම්පත්තියෙන් ලබන්නටත් නිවන් සම්පත්තියෙන් මේ උතුම් වූ පින්කම මගේ ජීවිතේට මට හේතු වාසනා වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔය තමයි කටින පින්කමකින් ලැබෙන ආනිසංස පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළ තිබෙන දහමෙහි කෙටි සාරාංශය. අද ධර්මානුශාසනාව සඳහා මම පූර්විකාවක් හැටියට ආරම්භයක් හැටියට මේ පින්කම නිමිති කරගෙන මේ දේවල් කරන්නේ නේද? ඒ නිසා මම මේ පින්කමේ වටිනාකම පිළිබඳව බොහොම කෙටියෙන් ওই විදිහට පැහැදිලි කරා. විනාඩි 10ක 15ක වගේ කාලයක් යොදාගෙන. අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගත් සූත්‍රය තමයි උග්ඝහ සූත්‍රය. නේද? උග්ඝහ සූත්‍රය නේද? අපි උග්ගස් කාලක් තියෙනවනේ නේද? දැන් මෙතනදී එහෙම නෙමෙයි, මේක නමක්. කෙනෙකුගේ සිටුවරයෙකුගේ නමක් තමයි මේ උග්ඝහ කියලා කියන්නේ. එතකොට මේ සූත්‍රේ නමත් ඒ කියන්නේ උග්ඝහ සිටුවරයාට දේශනා කළ සූත්‍රේ නිසාවෙන්ම මේ සූත්‍රයට කිව්වා උග්ඝහ සූත්‍රය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කිරීමට පාදක වුණු කාරණාවන් තියෙනවා. පාදක වෙච්ච හේතු වුණු කාරණාවන් තියෙනවා. මම මෙහෙම කෙටියෙන් කියන්නම්කෝ කාලය ඉතිරි කරගන්න අවශ්‍ය නිසා. අපිට බුදුරජාණන් වහන්සේ දවසක් එක්තරා ආරාමයක වැඩ ඉන්නකොට මෙණ්ඩක කියන සිටුවරයෙක් හිටියා. මේ මෙණ්ඩක සිටුවරයා මොකද කරන්නේ? බුදුහාඳුරෝ බැහැ දකින්නට මේ ආරාමයට වඩිනවා. දැන් මේ විදිහට මේ ආරාමයට මේ සිටුවරයා නැත්තම් මෙණ්ඩක සිටුවරයා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ওই විදිහට ගියාට පස්සේ ඊට පිටුපසින් ඔහුත් සමග ඔහුගේ බෑනා කෙනෙක් හිටියා. ඒ බෑනාගේ නම තමයි කවුද? උග්ඝහ සිටුවරයා කියලා කියන්නේ. ඉතින් බුදුහාඳුරෝ සමග සුහද සතුටු සාමීචිව ඔය විදිහට යෙදෙන අතරේදී තමන්ගේ මාමණ්ඩිනේ ඉන්නේ නේද? ඒ අතරට උග්ඝහ සිටුවරයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා අපේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේට බැරිද හෙට දවසේදී අපේ සිටුමාලිගාවේ දානයකට වඩින්න නේද? දානයකට එන්න බැරිද කියලා ඇහුවා. ඒ අවස්ථාව තුලදී බුදුරජාණන් වහන්සේ තුස්නිම්බූතව නැත්තම් නිහඬව ඉඳලා ප්‍රකාශ කළා මම යන ගමන මොකටද මේ කියන්නේ මට එන්න කියලා. එහෙම හිතනවනේ බුදුහාමුදුරෝ. එහෙම නිහඬව තුස්නිම්බූතව ඉඳලා
උග්ඝහ සිටුවරයාට කියන හොඳයි මම එන්නම් කියලා. මෙහෙම කියවට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඒ ආරාමේ දා රාත්‍රියේ ওই විදිහට වැඩ ඉන්න අතරේදී අනිත් පහෝදා දැන් සූදානම් වෙනවා කුමක් සඳහාද? උග්ඝහ සිටුවරයාගේ නිවසේ දාණයට වැඩම කරන්න. දැන් මේ විදිහට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාට හොඳට දන් පැන් පිරිනැමුවා. මෙහෙම දන් පැන් පිරිනැමුවාට පස්සේ අවසානයේදී උග්ඝහ සිටුවරයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා අපේ බුදුහාමුදුරුවනේ මගේ ගෙදර ඉන්නවා තරුණ දුවලා දෙතුන් දෙනෙක් ඉන්නවා තරුණ දූවරු දෙතුන් දෙනෙක් ඉන්නවා මේ දරුවෝ ටික හෙට අනිද්දාට සූදානම් වෙනව මොකටද? විවාහ වෙන්න සූදානම් වෙනවා. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන් නම් මේ අපේ දූවරුන්ට ඔබ වහන්සේ කරන අනුශාසනාව වැදගත් වී පෞල් ජීවිතයක් සාර්ථකව ගත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙයි. මට අනුකම්පා කරලා මගේ දරු පැටවුන් ටිකට දුවලා ටිකට ඔබ වහන්සේ අනුශාසනාවක් කරන්න ධර්මයක් දේශනා කරන්න කියලා ඔන්න කවුද ඉල්ලීමක් කරේ? උග්ඝහ සිටුවරයා. ඒ අවස්ථාවේදී එහෙනම් සිටුතුම දන් වළඳා ඉවරයිනේ. ඉදිරි පිටට ගෙන්නනවා. එහෙම ගෙන්න ගත්තට පස්සේ මේ දරුවන්ට කියනවා පුතේ දැන් විවාහ වෙන්න දරුවෝ ටික සූදානම් නේද? ඔව් බුදුහාමුදුරුවනේ. හොඳයි. එහෙමනම් හෙට අනිද්දාට විවාහ වෙන්න පෙර ඔබේ ජීවිතයට හරි වටි මම මේ කියා දෙන දහම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? තවත් පිරිමියෙක් එක්ක කොහොමද Taman ජීවත් වෙන්නේ කියන කාරණය හරි වැදගත් වෙයි. ඒ නිසා හොඳට බණ ටික අහන්න. මේ බණ ටික මේ උපදෙස් ටික මේ අනුශාසනාව ඔබ හැමදෙනා ශ්‍රවණය කළොත් දිනවරු ශ්‍රවණය කරොත් මරණින් මතු කවදාකවත් සතර අපායක නූපදින්ට හේතුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එදා මේ දරුවන්ට ප්‍රකාශ කරලා ඔන්න දේශනා කරනවා. කොහොමද? දියණියනේ දියණිවරුනේ විවාහ ජීවිතයකට යන්න පෙර පළවෙනි දේ තමයි විවාහ ජීවිතයට ගියාට පස්සේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්න ඕන ගුණයක් තියෙනවා. ඔව් නේද? මෙතන ඉන්න අපි හිතමු කාන්තාවෝ කියලා. මොකද ගෙදර මහ ප්‍රාණයක් හා සමානයි කාන්තාව කියන්නේ, බිරිඳ කියන්නේ නේද? ගෙදර අරටුවක් හා සමානයි. ඒ තරම් මහා ශක්තියක් අම්මා කියන භූමිකාව. උන් අපේ තරුණ දුවරුන්ටත් වැදගත් වේ, තරුණ පුතාලටත් වැදගත් වේ. දෙපාර්ශවයටම මේක ජීවිතේ මෙලව ජීවිතේටත් ඒකයි කිව්වේ පරලොව ජීවිතේටත් මේ කාරණාවන් වැදගත් වෙනවා කියලා. පළවෙනි කාරණේ තමයි පුබ්බුට්ටායිනෝ. ඔව් පුබ්බුට්ටායිනෝ කිව්වේ උදේම අවදි වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ගැහණියක් වුණාම පස්සේ ඒක ගැහණුකමට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයට යොදා ගන්න මම මේ කියන කාරණාවන් මෙතන මේ දූවරුන්ටනේ කියන්නේ. ඒ නිසා එය පැහැදිලි කරන්නේ මම ඒ විදිහට වුණාට මේ අහගෙන ඉන්න පිරිමි දරුවෝ පවා තමන්ගේ ජීවිතයේ හරිය වටිනවා මේ කාරණාවන් තමන්ගේ ජීවිතයටත් එකතු කරගන්න එක. පළවෙනි කාරණේ තමයි මොකද්ද? පුබ්බුට්ටායි. උදේම අවදි වන ගැහණියක් බවට කාන්තාවක් බවට පත් වෙන්න ඕන විවාහ ජීවිතයට ගියාට පස්සේ නේද? එහෙම අවදි වෙනවාද නේද? එහෙම අවදි වෙනවද? එහෙම අවදි නොවන ජීවිතවල ස්වභාවය ඔබම හිතන්ට මේ සමාජයේ තුල නේද? එහෙම අවදි වෙන්නේ නැති කාන්තාවන්ගේ ගෙවල් වල නේද?
ඒ ජීවිතවල ස්වභාවය හැමදාම අඳුරුයි. නේද? හැමදාම අඳුරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාවකට තමන්ගේ විවාහ ජීවිතයට ගියාට පස්සේ උදෑසනින්ම අවදි වීම ඒ තැනැත්තියගේ ප්‍රධාන අංගයක්. ඒ අවදි වීම පුංචිම අවදි වීමක් නෙමෙයි. ඒක නිකන් මේ නිදාගෙන ඉඳලා උදේ පාන්දර අවදි වෙනවා කියන එක තුල මේ කතා කරන්නේ ඔය දෙයම පමණක් නෙවෙයි. අම්මා කෙනෙක් උදෑසනින්ම අවදි වීම තුල ලැබෙන ප්‍රතිඵල මොනවද? නේද? උදින්ම අවදි වීම තුල ඇතිවෙන ප්‍රතිඵල මොනවද? ඒකේ වටිනාකම කුමක්ද? ඒක ගැහණුන්ට වේවා පිරිමින්ට වේවා. ඒකේ වටිනාකම මොකක්ද? දැන් ඔබම හිතන්ට ඔබේ නිවස තුල ඔබ උදේම අවදි වීම තුල කොයිතරම්නම් වැඩ කොටසක් එළි වෙනකොට අවසන් කරනවද කියලා. ඒකට ඔබේ වැඩ කටයුතු වලට හරි පහසුවක්. ඔබ අවදි වීම තුළ ඔබේ සියලු කටයුතු දවසින් ගොඩාක් ප්‍රමාණයක් අවසන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ඔය තුලම හිර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අම්මා කෙනෙක් නෙමේ අවදි වෙන්න ඕන කියලා කියන්නේ. ඔබ හිතන්ට ඔබේ ස්වාමියා පිළිබඳව අවදීන් ඉන්න ඕන. ඔබේ දරුවන් පිළිබඳව ඔබ අවදීන් ඉන්න ඕන. එතකොට මේ නිදාගෙන නැගිටින එකම පමණක් නෙවෙයි. අම්මා කෙනෙක් හැටියට තමන්ට දුවලා ඉන්නවා, පුතාලා ඉන්නවා. නේද? තමන්ගේ ස්වාමියෙක් ඉන්නවා. තමන්ට සමාජ වටපිටාවක් තියෙනවා. මොකද තියෙන්න ඕන අම්මට හොඳ ඉවක් තියෙන්න ඕන. හොඳ ඇහැක් තියෙන්න ඕන. හොඳ අවදියක් තියෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ දරුවා පිළිබඳව හොඳ අවදියකින් නැති වුණාන් පස්සේ අපි හිතමු දුවෙක් ගැන. අම්මා තමන්ගේ දුව පිළිබඳව හොඳ අවදියකින් හිටියේ නැතිනුත් එහෙම දරුවා කොයි අතට කොයි පැත්තට පෙරලෙයිද කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. තමන්ගේ පුතා පිළිබඳව හිතන්න. පුතා පාඩම් කරනවා යයි අපි දකිනවා. පුතා පාසල් යනවා යයි අපි දකිනවා. නේද? පුතා පන්ති යනවා කියන එකත් අපි දකිනවා. පුතා දුව රාත්‍රී කාල සීමාව තුලදී කාමරේ ඉඳගෙන මොකද කරන්නේ? පාඩම් කරනවා නේද? වැඩ කටයුතු කරනවා කියලා අපි දකිනවා. දරුවෙකුගේ මුළු ජීවිතයේ පිළිබඳවම අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් හොඳ අවදියෙන් හිටියොත් එහෙම එතනදී අපිට දරුවා කොයි අතට පෙරලෙනවාද, දරුවා කොයි වෙනස්කම් වලට භාජනය වෙනවාද කියලා හිතන්න දකින්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ ස්වාමියා පිළිබඳව බිරිඳ හොඳ අවදියෙන් ඉන්නවා නම් නේද? හොඳ අවදියෙන් ඉන්නවා නම් මගේ ස්වාමියා පෙරසේ නෙවෙයි දැන්. මගේ බිරිඳ තැන් පෙරසේ නෙවෙයි. දැන් දෙපාර්ශවයේම මේක ගණඳුනුව කරගන්න. අවදි වීම. එක තැනකට ලඟු වෙන්න අවශ්‍ය නැහැ. නේද? නින්දම නෙමෙයි මේ කියන්නේ. සමස්ත ජීවිතයේ තුලම හොඳ අවදියකින් අම්මා අප්පච්චි කියන දෙන්න ඉන්නවා නම් උදෑසනින් අවදි වීමත් පවුලේ දිනුවා. නේද? දිනුවෙන්ට එක කාරණාවක්. ඒ වගේම සමස්ත ජීවිතයේ පිළිබඳවම අපි හිතමු කරන කර්මාන්තයන් පිළිබඳව නේද? කෘෂි කර්මාන්තයේ වේවා, ව්‍යාපාර වේවා නේද? ඕනෑම දෙයක් පිළිබඳව ඒ අම්මා සහ අප්පච්චි කියන දෙන්නාම හොඳ අවදියකින් ඉන්නවා නම් තමන් කරන කියන දේවල් පිළිබඳව, තමන්ගේ දරුවන් පිළිබඳව නේද? ඒ වගේම තමන්ගේ ව්‍යාපාර පිළිබඳව හොඳ ගමනක් අපිට යන්න පුළුවන්කම තියෙනවා. ගොඩාක් වෙලා තියෙන මොකක්ද? අපි අවදියෙන් නැහැ. ඇත්තනේ. හොඳ අම්මා අප්පච්චි කෙනෙකුට දාව ඉපදිච්ච දරුවෝ විනාශ වෙලා ඉන්න විදිහ දකිනකොට
සමහර තැන්වලදී හරි දුකක් හිතනවා. ඇයි මෙහෙම මේ දරුවන්ට මොකද උනේ කියලා. ඇයි මෙහෙම තත්වයකට මේ දරුවපත් උනේ කියලා. සමහර හොඳ දැන උගත් අම්මා අප්පච්චිලාගේ දරුවෝ යමක් කමක් හොඳට තියෙන දෙමව්පියන්ගේ දරුවෝ අපිම කියනවනේ අම්මා අප්පච්චිලා නම් හොඳ තැනක ඉන්නවා නේද යමක් කමක් තියෙනවා. හැබැයි දරුවෝ ඒ හැම දෙයක්ම විනාශ කරනවා කියලා පවුල තුලින් නොකියුවත් පිටින් කියනවා මේ දරුව මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙන්න මේ වැරදි දේවල් කරනවා කියලා ඒ විදිහට කියනවනේ. මෙතන අපිට හිතන්න තියෙන එකම කාරණේ තමයි ජීවිතේක හොඳ අවදියෙන් සිටිනවා නම් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න බණ අහනවා. බණ අහන්නත් මොකද්ද වෙන්න ඕන? හොඳ අවදියකින් ඉන්න ඕන. හොඳ විමසිල්ලකින් නේද? හොඳ විමසිල්ලකින් ඉන්න ඕන. හොඳ අවබෝධයකින් ඉන්න ඕන. එහෙම වුණාම පස්සේ කියා දෙන දේ මොකද්ද කියලා අපිට වැටහෙනවා. අපේ දරුවෝ වේවා, අපේ දෙමව්පියෝ වේවා, කවුරුන් හෝ වේවා සෑම දෙයක් පිළිබඳ හොඳ අවදියෙන් ඉන්නවා නම් ඇත්තටම ගොඩාක් අපිට වැරදි අඩුපාඩුකම් හදාගන්න පුළුවන්කම තියෙනවා කියන එකයි බුදුහාමුදුරුව අපිට දේශනා කරන්නේ. ඒ නිසා මොකද්ද වෙන්න ඕන දුවේ? බුදුහාමුදුරුව දේශනා කරන්නේ මොකක්ද? කාන්තාවක් විවාහ ජීවිතයකට ගියාට පස්සේ තමන්ගේ ජීවිතේ පළවෙනි දේ තමයි පුහුණු කරගන්න ඕන ගුණාංගය තමයි උදෑසනින්ම අවදි වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. නින්ද විතරක් එහෙම නෙවෙයි. සමස්ත ජීවිතේම හොඳ අවදියකින් සිටිය යුතුයි කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඔන්න ওই ගුණධර්ම පුරුදු කරන්න ඕන. දැන් මඟුල් ගෙදරක ගිහිල්ලා ඒ මනාල යුවලට කතාවක් කරන්න අවශ්‍යයි. නේද? ඇත්තටම කතාවක් කරන්න අවශ්‍යයි. ඕන දැන් ඔබ එකතු කරගන්න. ඔබට එකතු කරගන්න පුළුවන්. මේ එක කරුණ ප්‍රමාණවත් ඔබට සමහර තැන්වලදී ජීවිතයක් කියලා දෙන්න. අපි යමු දෙවන්නට. නේද? දෙවෙනි කාරණේ තමයි පච්චානි පාතිනී. බුදුහාඳුරෝ කියනවා දියණියනේ ඔන්න ඊළඟට පුහුණු කරගන්න ඕන කාරණේ තමයි කරුණු හතරයි අපිට කියලා දෙන්නේ. දෙවෙනි කාරණේ තමයි පච්චානිපාතනී. උදේම අවදි වෙන කෙනෙක් වගේම මොකද කරන්න ඕන? සියලුම වැඩ කටයුතු සියල්ල අහවර කරලා පසුව නින්දට යන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? නේද? බලන්න. එකක් අවදි වීම. දෙවැන්න අවසානයේට කෙනෙක් ඒ දියණිය නින්දට යන්න ඕන. හැමදාම විවාහ ජීවිතයක ඒ දෙන්න විතරක් නෙමෙයිනේ කවුද එකතු වෙන්නේ? එතෙන්ට දරුවෝ එකතු වෙනවා. එක තැනකට පමණක් විවාහ ජීවිතේ මම ව්‍යංගයෙන් කියන්නේ ලඝු වෙන්න එපා. එක තැනකට පමණයි සමහර ජීවිත ලඝු වෙන්නේ. ඒක නෙමේ ජීවිතේ. මලක් කියලා කියන්නේ පෙති ගණනාවක එකතුවක්. පෙති ගණනාවක එකතුවක්. ඒ වගේ තමයි පෞල් ජීවිතය කියලා කියන්නේ මලක තියෙන එක පෙත්තක් පමණක් නෙවෙයි. මල් පෙති ගණනාවක් තමයි. නේද? මලක් බවට පත් කරනාසේ අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. ලොකු වගකීමක් අපේ ජීවිතවල තියෙනවා. ලස්සනට ගලපා ගන්න මම මේ කියා දෙන දේ. කාලයත් එක්ක මම කෙටි වෙනවා, කියා දෙන දේවල් අඩු වෙනවා. එහෙත් ඔබ මේක හරි පිළිවෙලට ගලපා ගන්න. මොකක්ද? උදෑසනින්ම අවදි වන මා ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ දියණිවරුන්ට මේ ඉන්න දියණිවරුන්ටත් කියා දෙන්න. මොකක්ද? අවසානයේටම නේද සියලු වැඩ කටයුතු අහවර කරලා නින්දට යන්න කියලා. එහෙම නොගියොත් එහෙම මොකද වෙන්නේ? බලන්න ගෙවල් වල
මලගයක් වුණාම පස්සේ ගමනක් විමනක් ගියාට පස්සේ මොකද වෙන්නේ? සරලව කියමුකෝ අපි සරල පැහැදිලි කර ගැනීම කරමුකෝ. ලොකු කාරණාවන් වලට යන්න ඉස්සර වෙලා කුසිය ගියොත් එහෙම පිස්සිගේ සමාජ විවහාර මම මේ කියන්නේ මම නෙමෙයි කියන්නේ ඔබ පිස්සිගේ පලා මල්ල වගේ. ඇයි ඒ පිස්සිගේ පලා මල්ල කියන්නේ? පිළිවෙලක් නෑ. දැන් මේ වචනේ මෙහෙම කියනකොට මේ බරපතලට හිතන්න එපා. දැන් ආච්චිට හාල් කරන්න කියලා කියන්නේ ඇයි? ඇත්තටම ආච්චිට හාල් කරන්න කියලා කියන මොනවා හරි කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි නේ බිරිඳ හරි ස්වාමියා හරි මොනවා මේ සමාජ විවහාරයේ වචනනේ. එහෙම වචනයක් කියන්නේ ඇයි? ආච්චිට දත් තියනවද නැද්ද? නෑ. හාල් කරලා තේරෙනවද? තේරුමක් තියනවද? නෑ. එහෙම ගරන්න නැතුව එහෙම දෙන්න එපා තේරුමක් නැති වැඩ කරන අවස්ථාවන් වලදී කටයුතු වලට කියනවා මොනවා කියලාද? ඕන ඔය වචනේ. ඔක ලොකුවට හිතන්න එපා. ආච්චිට බයිනවා එහෙම නෙවෙයි. ඒව සමාජයේ අපිට ගොඩාක් අපිට ජීවිතේ කියලා දෙන උපදේශයක්. හොඳයි. දැන් කිව්වනේ පිස්සිගේ පලාමල්ල වගේ කියලා. දැන් මෙහෙම කිව්වහම නිකන් හරියා ගෞරවයක් නිකන් පිස්සි වගේ නේද? ඇත්තටම මානසික විකෘතිතාවයක් නේ තියෙන්නේ. නේද? මානසික විකෘතිතාවයක් තියෙන කෙනාට ගත්තහම අහුවෙන එක මොකද කරන්නේ? ඔහි දාගන්න එකනේ කරන්නේ. දැන් මෙතනදී ඔන්න කුසියට යමු. දැන් ඔබට ඇහැරින්ට බැරි වුණා. ඔන්න බලන්න. ඔබට එක්ක කොහේ හරි ගමනක් විමනක් ගිහිලානේ දැන් ඉන්නේ. ඔබට දැන් කුසිය උය පිපිහපු ඔක්කොම දේවල් දැන් එහෙ මේ හැම තැනකම. ඔන්න කැරපොත්තෝ එන්න පටන් ගන්නවා. ඔන්න මීයෝ එන්න පටන් ගන්නවා. නේද? ඔන්න කුණු වෙන්න පටන් ගන්නවා. ගඳ ගහන්න පටන් ගන්නවා. බලන්නකෝ ලස්සන. නේද? පෙළ ගැස්ම. දැන් ඔබ හිතන්ට ඔබේ මුළු ගෙදරම නේද? ඔබේ මුළු ගෙදරම ගත්තාම පස්සේ දැන් කුසිය පමණක් නෙවෙයිනේ අපිලිවල. ඔබ නින්දට යනකොට සියලුම කටයුතු මම මෙහෙම කියා දුන්නට ඔබට මගේ අම්මා අප්පච්චි මගේ සහෝදර සහෝදරිය ඉන්නවා. නේද? අපි මේ උඩින් අමුතුවෙන් ආපු ජීවිත නෙමෙයිනේ. අපි දන්නවනේ මේක. ඇත්තටම හාමුදුරුවෝ වුණත් නේද? සියලු වැඩ කටයුතු අහවර කරලා තමයි නින්දට යන්න ඕන. පන්සලේ වුණත්. ගෙදරක වුණත් ඔබ හිතන්ට ඔබ අස් කරගෙන ඉන්නේ කොහින්ද? කුසියේ ඉඳන් තමයි අස් කරගෙන ඉන්නේ ඉස්සරහට. හැම දෙයක්ම අස් කරලා පිළිවෙලකට තියලා ඔක්කොම මොකද කරන්න ඕන? දුව ඉන්නවා නම් මොකද කරන්න ඕන? දුව ඉන්න කාමරේට යන්න ඕන. දුවගේ කාමරේ ඇඳ යට අහුමුණු තැන්වල හැම වෙලාවකම මොකද කරන්න ඕන? සෝදිසි කරන්න ඕන. අම්මා කෙනෙක්ගේ වගකීම ඒක. ඒක අම්මා කෙනෙක්ගේ වගකීම. දරුවට හානියක් වෙන්න දෙන්න බෑ. දරුවා ඉන්න කාමරේ අපි හිතමු ජනේලේ තියෙනවා කියලා. දැන් මොකද කරන්න ඕන? ඒව අපබා බලන්න ඕන. ජනේලේ අරලාද? නේද? මේක වහලාද? මේවා පිළිබඳව අවදීන් ඉන්න ඕන. බලන්නකෝ නිකන් අම්මා කෙනෙක් වෙන්න බෑ. නිකන් පෞල් ජීවිතයකට යන්න බෑ. නිකන් ෆෝන් එක එහෙට මෙහෙට උඩට පල්ලට කර ඉන්න නෙමෙයි පෞල් ජීවිතයකට යන්න තියෙන්නේ. ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා. මහා ලොකු වගකීමක් තියෙනවා. දැන් මෙතනදී බලන්ට එහෙනම් සියලු වැඩ කටයුතු අහවර කරලා තමයි අවසානට මොකද කරන්නේ? නින්දට යන්න ඕන. එතකොට උදේට ගොඩාක් වැඩ කටයුතු අඩු වෙනවා. කවුරු ආවත් නිවසට නේද? Tamanට උදෑසනින්ම Taman කුසියට යනකොට මනස අවුල් නෑනේ. නැත්තම් හැම තැනම ගත්ත දේවල් සීසීකඩ තියෙනකොට උදෑසනින්ම නිර්වුල් මනසින් අවදි වෙන කෙනාට මොකද වෙන්නේ? කුසියට ගියාන් පස්සේ මුළු දවසම අවුලෙන් අවුලටපත් වෙනවා. ඉතින් මම මේ කියා දෙන දේ ගැන හිතන්ට කුසිය විතරක් අස් කරලා නින්දට යනවා කියන එකම නෙවෙයි. සියලු වැඩ කටයුතු
ඔයා බලන්න ඕන මොනවද තියෙන්නේ නේද? ගේට්ටුව වැහුවද නේද? ජනෙල් දොරවල් වහලා තියෙනවද? දැන් ඕක කාන්තාවට ওই විදිහට කියනවා අවසානට නින්දට යන්න කියලා. පිරිමියෙක් විතරක් ඉන්න ගෙදරක ඇත්තටම දොරවත් වහගෙන සමහරක් වෙලාවට නිදාගන්නේ අහනවා. කොහේ හරි ඔබ ගමනක් ගියා නම් අහනවා. මම ඔබ අහන විදිහට කියන්නේ වචනේ ඒයි දොර වැහුවද? කුසියේ දොර වහලාද තියෙන්නේ? ඉස්සරහ දොර වැහුවද? එහා පැත්තේ ජනෙල් දොරවල් වහලා තියෙනවද? අහන්නේ නැද්ද? අහනවා. ඇයි ඒ පිරිමි ගතිය? ඇයි ඒ පිරිමි ගතියයි ඔබට ඔබේ පැත්තෙන් තියෙන ගැහණු ගතියටයි මේ බුදුහාඳුර මොකද්ද මේ කියන්නේ? අම්මා කියලා කියන්නේ ගෙදර ආරක්ෂකයා. ඇත්තද බොරුද? ඒ අම්මා කියන්නේ ගෙදර ආරක්ෂකයා. මොකද තාත්තා කියන කෙනාගේ ජීවිතයේ ස්වභාවය තාත්තට හානියක් නැහැ. නේද? තාත්තට හානියක් නැහැ. හැබැයි තාත්තා විදිහට දොරවල් ජනෙල් අරගෙන නිදා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි කිසිම කෙනෙක් පිරිමි කියන පුලුටකට ලං වෙන්න යන්නේ නැහැ. ඒකනේ කියන්නේ අම්මා කෙනෙක් කියනවා පුතේ දුවට කියන දුව අර පොඩි එකාවත් කඩේට යන්න නේද? අර චූටි දරුවාවත් අයි මේ අත දරුවේ ඒ වුණත් අම්මා කියනවා පිරිමි පුලුටක් ඇති තැන ඒ කාන්තාවට මොකද තියෙන්නේ? ආරක්ෂාව කියන එක තියෙනවා. දැන් මේක හැමතැනම නෙමෙයි ඈ. හැම පිරිමි පුලුටක් පස්සේ දුවන්න එහෙම දඟලන්න යන්න එපා ඈ. මට ආරක්ෂාව තියෙන යා ළඟට කියනවා. නේද? එහෙම හිතන්න යන්න එපා. එතන කියන්නේ මෙහෙමයි. ඔබම හිතන්ට ඇත්තටම අර කොල්ලට ගහන්න බැරිද? ඒනට පිරිමියෙක් තවත් පිරිමියෙක් පුංචි දරුවෙක් වුණත් එතන ඉන්නකොට පිරිමියෙක් 10000 වතාවක් එතන හිතනවා. එතනට අත තියන්න යන්නේ නෑ. ඉතින් ඒ නිසා ජීවිතේ මතක තියාගන්න ඕන හැම වෙලාවකම අම්මා කියන චරිතය මුළු ගෙදරම ආරක්ෂාව සපයන කෙනා. ඒකින් බැහැර වෙන්න බැහැ. අම්මා නැති ගෙදරක අර කියමනක් තියෙනවනේ නේද? මොකද තියෙන්නේ? කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදැනේ. දැන් මේ පද අපිලිවෙල වුණාට කමක් නැහැ. කවිය ඕන පැත්තට හදාගන්න පුළුවන්. කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදැනේ. හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ. බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ. අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ. ඔය කවි පද 4 ඕන විදිහකට පෙරලා ගන්න පුළුවන්කම තියෙනවා. ගැටලුවක් නෑ. අම්මා නැති ගෙදර පණ යනවවත් දන්නේ නැහැ. ඒ තරම් අපි අනාරක්ෂිතයි. දැන් ඔබ ඇත්තටම ජීවිතේ ගැහණියක් වීම පව්කාර්ද පින්කාර්ද ඔහොම හිතනකොට ඔබ හරි පින්වන්තයිනේ. ඇයි? තමන්ගේ ස්වාමියාගේ ආරක්ෂාව පවා සමස්ත දුවල පුතාලගේ ආරක්ෂාව පවා සපයන්නේ ඔබ නම් පව්කාරකමක් නෙවෙයිනේ. ඇත්තටම ඒ අතින් හරි ඔබ පින්වන්තයි කියන එකයි මේ දහමත් එක්ක අපිට කියා දෙන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. දැන් අපිට කරුණු දෙකයි තව කාරණා අපිට දෙකක් පමණයි තියෙන්නේ. නම් එක උදෑසනින්ම අවදි වෙන්න ඕන දුවේ මොන බුදුහාඳුර දේශනා කරන්නේ. දෙක සියල්ල වැඩ අවසන් කරලා නින්දට යන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා කින්කාර පටිස්සා මීතියෝ. කින්කාර පටිස්සාමීතියෝ කියලා කිව්වේ හැම වෙලාවකම දැන් උදෑසනින් අවදි වීමත් ඊළඟට අවසානයේට නින්දට යෑමත් නින්දට යෑමට පෙර ඒ අතරට තියෙන පුංචි කාර්යභාරයක්. ඊළඟට
තාම නින්දට යන්නත් බෑ. තමන්ගේ ස්වාමියාගෙන් විමසන්න ඕන එකිනෙකා අතර සුහදව කතා බහ කරන්න ඕන හෙට දවසේ ඔයා වැඩට යනවද? දරුවෝ ටික පාසල් යනවද? නේද? හෙට දුව යනවා පන්ති යනවා. පුතා මේ විදිහට රැකියාවට යනවා. නේද? විවිධ විදිහට කරුණු කාරණාවන් විමසන්න තියෙනවා. ඕන දැන් ඔබට නිකන් නින්දට යන්නත් බෑ. කරුණු කාරණාවන් විමසන්න ඕන තමන්ගේ ස්වාමියාගේ කැමැත්ත පරිදි. අපි හිතමු තමන්ගේ ස්වාමියා කියනවා බිරිඳට නෝනා හෙට උදේ මම ගමනක් යනවා. මට මෙන්න මේ විදිහට කෑම ටික හදලා දුන්නා නම් ඇති. නේද? දැන් එක එක විදිහට ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ කුමක්ද? ඔන්න දුවේ ඔළුවට ගන්න ඕන ගැහැණු ජීවිතයකට ගැහැණු චරිතයකට එකතු කරගන්න මේ කරුණු කාරණාවන් ගැහැණු පිරිමි ભેදයකින් තොරව තියමුකෝ. නමුත් එකතු කරගන්න ඕන මොකක්ද? තමන්ගේ ජීවිතයේ තුල නින්දට යෑමටත් පෙර දෙවෙනි ඒ අතරට තියෙන කඩයිම තමයි තුන්වෙනි කාරණේනේ. කඩයිම තමයි ස්වාමියාගේ කැමැත්ත පරිදි අසා විමසා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ කටයුතු සිද්ධ කරන්නටත් ඕන. නේද? ඔහොම අහනකොට මේ විදිහට ඔබට කියලා දෙන්න. සමහර තැන්වල උදේම කුඹරට යනවා. නේද? කුඹරට යනවා. ඇත්තටම මගේ ජීවිතයේ තුල අපේ දෙමව්පියොත් එක්ක අපි ජීවත් වෙන නිසා සමහර තැන්වලදී අපේ හාමුදුරුවෝ කියනවා, සමහර අප්පච්චිලා කියනවා අපේ හාමුදුරුවෝ මට හරි දුකයි. සමහර වෙලාවට මං කුඹරට යනකොට මට වතුර බෝතලයක්වත් හරි ගස්සලා දෙන්නේ නැහැ. මං කුඹරට යනකොට කෑම ටිකවත් සමහරක් වෙලාවට උයලා දෙන්නේ නැහැ. නේද? මේ හරි අහිංසක දේවල්. ඉන් එහාට රැකියාව කරන කෙනා වෙන්න පුළුවන්. ගොවිතැන් කරන කෙනා වෙන්න පුළුවන්. නේද? ඒ වගේම දරුවෝ ඉගෙන ගන්න අය වෙන්න පුළුවන්. අම්මගේ තියෙන ලොකු වගකීමක් තමයි උදේම අවදි වීමත්, එය පළවෙන්න, දෙවෙන්න සියල්ලට පසුව නිදා ගැනීමත්, තුන්වෙන්න කුමන දේවල් කරන්න තියෙනවද, මොන විදිහේ වැඩ කටයුතු සිද්ධ කරන්න තියෙනවද කියලා ස්වාමියාගේ කැමැත්ත මත ඒ කටයුතු සිද්ධ කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් අපිට කරුණු 3ක් සම්පූර්ණයි. දැන් ඉතිරි විනාඩි කීයද? ඔව්. තව විනාඩි 10ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුවේ ඔන්න දැන් අර ආමන්ත්‍රණය කරන විදිහේ දුවේ මේ ස්වාමියාට මනාපචාරිනෝ. ඒකේ මනාපචාරිනෝ කිව්වේ එයා කැමති විදිහට චාරිනෝ හැසිරෙන්න ඕන. මනාපචාරිනෝ ඇත්තද? මිනිස්යාට කැමති විදිහට දැහැසිරෙන්නේ චර්යාවන් නේද? මිනිස්සෙක් හඳුනා ගන්න නම් මිනිස්යාගේ මූලික දේවල් මොනවද? මිනිස්යාගේ සතුව තියෙන චර්යාවන් තමයි අපි බලන්නේ. ශිෂ්‍යෙක් නම් ශිෂ්‍යයා හඳුනාගන්නේ මොන වගේද? ශිෂ්‍ය චර්යාවන්ගෙන්. එතකොට මනාපචාරිනෝ අපි හොඳට හැසිරෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මොනවද හැසිරීම ඇත්තෙම? විවාහ ජීවිතයක මොනවද මනාප විදියට හැසිරෙන්නේ? ඔව්. තමන්ගේ ස්වාමියා කනබොන දෙයක් වෙන්න පුළුවන්. නේද? තමන් ආහාර පාන වෙන්න පුළුවන්. එක පැත්තක්නේ. ඔබ අඳින්න පළඳින විදිහ වෙන්න පුළුවන්. නේද? ඔබ යන එන ගමන් බිමන් පිළිබඳව වෙන්න පුළුවන්. ඔබ කරන කියන කටයුතු වෙන්න පුළුවන්.
ඇත්තටම හැම වෙලාවකම බුදුහාඳුරෝ දේශනා කරනවා මොකද්ද වෙන්න ඕන? මනාපචාරිනෝ. තමන්ගේ ස්වාමියාට නේද? සතුටු වන විදිහට තමන්ගේ චර්යාවන් පවත්වන්න කියනවා. එහෙමද? නේද? පෞල් ජීවිතවල ගැටලු ප්‍රශ්න මොකක් නිසාද එහෙනම්? ඔය කරුණු ටිකට එකතු වෙනවා. යහපත් විදිහේ චර්යාවන් නොවුනහම පස්සේ මුළු පවුලම මොකද වෙන්නේ? විනාශ වෙනවා. තමන්ගේ බිරිඳගේ තියෙන මහා නරක චර්යාවන් නිසා අඳින්න පළඳින විදිහ වෙන්න පුළුවන්. යන්නේන විදිහ වෙන්න පුළුවන්. අපි දකින්නවනි සමාජයේ ගැහණියෙකුට සමහර වෙලාවට ගැළපෙන්නේ ඒ කරන දේවල්. ඔබම හිතන්න. ඒ විදිහ වුණාම තමන්ගේ ස්වාමියා කෙරෙහි ප්‍රතිභක්තිය තියෙනවද නේද? මනාපචාරිනෝ. ස්වාමියා ඉක්මවා යන කාන්තාවක්ද? ඉක්මවා යන හැසිරීමක් තියෙනවා නම් ඒට කැමති වෙයිද තමන්ගේ ස්වාමියා? කැමති වෙන්නේ. තමන් එපා කියන ගමන් බිමන් යනවා නම් ඒට කැමති වෙයිද? කැමති වෙන්නේ. මේ දෙපැත්තටම මේක වළංගුයි ඈ. ඔව්. ගැහණියට විතරක් නෙමෙයි. මේක දෙපැත්තටම වළංගු වෙන්න ඕන. මිනිහත් එහෙම වෙන්න ඕන. මං විතරක් එහෙම නෙවෙයි. එහෙම මේකම් පලි ගන්නවා වගේ නිකන් එහෙම වෙන්න අවශ්‍ය නෑ. ඔබ හැදෙන්න. මිනිස්සයා බිරිඳ නේද? සමාජයේ විවිධ පුජ්‍යලයෝ නරක වෙන්න පුළුවන්. තමන් හැදෙන්න උත්සාහ කරන්න. මම මේ කියන්නේ ඒකයි. කවුරුවත් කියලා හදාගන්න බැරි නම් තමන් උත්සාහ කරන්න තමන් හැදෙන්න. මම බල්ලු බිරුවට මම බුරන්න ඕනද? එහෙම බුරන්න අවශ්‍ය නෑ. තව කෙනෙක් මට බැන්නට මම බනින්න ඕනද? එහෙම අවශ්‍ය නෑ. ඉතින් තව කෙනෙක් ඔබට බැනලා සතුටු වෙනවා නම් එහෙම සතුටු වෙච්චාවේ. අනේ හොඳයි කියලා ඉන්න. ඕ මොකද කරන්නේ? ඉතින් මෙතනදී බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා මනාපචාරිනෝ හැම වෙලාවකම තමන්ගේ ස්වාමියාට ප්‍රිය උපදවන විදිහට කැමැති විදිහට තමන්ගේ චර්යාවන් පවත්වා ගන්න කියලා දේශනා කරනවා. සමාජයේ ගැටලු වලට ඔන්න දැන් හොඳ උපදෙස් දෙන්න පුළුවන්. අපේ දරුවෝ ආවා වෙනකොට ඒ තැන්වල මේවා කියලා දෙන්න ඕන. තව ගොඩාක් සූත්‍ර දේශනාවන් තියෙනවා. ඔව් මගුල් ගෙදරක කතා කරන්න ඕන තරම් දහමේ තියෙනවා. ඔව් නිකන් ඔහේ හැලි කියවන්නේ නැතුව වටිනා කියන උපදෙස් ලබා දෙන්න ඕන ජීවිතේට. ඔන්න මනාපචාරිනෝ ඒකට මේකතු කරනවා. ප්‍රියවාදිනී මනාපචාරිනෝ හැසිරීම් රටාවන් යහපත් වෙන්න ඕන. එයා සතුටු වෙන විදිහ වෙන්න ඕන. ප්‍රියවාදිනියෝ ප්‍රිය වචන කතා කරන ගැහණියක් බවට පත් වෙන්න ඕන. මෙතන ඉඳන්ම හිතනවා ඇති සංසාරි කවදාකවත් මං කියන්න හොඳ නැහැ නේද? සංසාරේ කවදාකවත් ඔව් එහෙම හිතා ගන්න තමයි තියෙන්නේ. මම කියන්නේ හොඳ නැහැනේ. ඇත්තටම පෞල් ජීවිතවල බලන්ට හැම වෙලාවකම තියෙන්නේ මොකක් නිසාද? කට නිසා තමයි අවුල් කරගෙන තියෙන්නේ. කතා කරන්න ඕන එකයි එපා එකයි හැම දෙයක්ම කතා කරනවා. සමහරක් වෙලාවට මිනිස්සයාට ඒව අහලම මොකද වෙලා තියෙන්නේ? එපා වෙලා. දෙපැත්තෙම හිමයි දෙපැත්තම තියෙනවා. මේක පිරිමි සමහර පිරිමිත් ඉන්නවා ඒ වගේ කාන්තාවෝ වගේම. ඒ නිසා ජීවිතේ හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන මොකද්ද? ඒත් එක්කම ප්‍රියවාදිනී ප්‍රිය වචන කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඔබ හිතන්න මම පිරිමියෙක් නේ මම මෙහෙම කියන්නම්කෝ නේද හාමුදුරුවෝ උනාට මමත් පිරිමියෙක් නේ. ඔය පිරිමි හැම වචනයක්ම අහන්න පුළුවන්. හැම වචනයක්ම අහන්න පුළුවන්. අහලා ඒවානේ ගෑනුනේ අපේ හාමුදුරුවෝ කියලාත් කියනවනේ.
හිතනවනේ නේද? එහෙමත් කියනවනේ ඕක ඉතින් කියවා ඕම තමයි හැමදාම ඉතින් දන්න දවසේ ඉඳන් ඔහොම කියවනවා කියලා කියනවනේ. නේද? කාන්තාවන්ට වැඩිපුර කතා කරන්න ඕන කියලාත් කියනවනේ. නේද? දවසේ වචන ප්‍රමාණිකුත් තියෙනවනේ. නේද? එහෙම ප්‍රමාණිකුත් තියෙනවනේ. හැබැයි ඔබ හිතන්ට ඔබේ කටින් පිටවිච්ච වචනයක් තමන්ගේ ස්වාමියාට කියලා මෙතන ඉන්නවා. තමන්ගේ ස්වාමියාට යම්කිසි දරුණු විදිහේ වචනයක් කියලා අදටත් හිතින් විඳවන පසුතැවෙන බිරින්දෑවරු නැද්ද? ඉන්නවා. ස්වාමියාගේ හිත රිදෙන විදිහේ චර්යාවන් සිද්ධ කරලා අදටත් ඔබ හිතින් හිතනවා මගේ මිනිස්යාට මං වැරදක් කරා. මගේ මිනිස්යාට මම මේ විදිහේ හිත රිදෙන වචනයක් කිව්වා. ඇත්තෙන්ම මේ අතර පිරිමි ඉන්නවා. මේ අතර පිරිමි ඉන්නවා. මේ අයගේ හිතවල සමහරක් ඒවා දලා ගන්න බෑ. තමන්ගේ බිරින්දෑවරුත් කියපු සමහර වචන. සමහර බිරින්දෑවරු කියපු වචන දරා ගන්න බෑ. මම මෙහෙම කියන්නම්. සමහර තැන්වල බින්න බහින්න යනවනේ. නේද? මොනව බහින්න යනවද? බින්න බහිනවනේ. නේද? මේ වචන සරයි එහෙම ගියාන් පස්සේ මොකද කරන්නේ? දෙදෙනා අතරේ ආරවුල් ඇති වෙනකොට ගැටුම් ඇති වෙනකොට ප්‍රකාශ කරගන්නවනේ මහා බරපතල විදිහේ වචන. නේද? බින්න බහින්න යනවා නම් මොකද්ද ඔළුවත් අද්ද කොයිද තියාගෙන යන්න කියනවනේ. නේද? එහෙව් පිරිමින්ට ඕන වෙලාවක මොනව කරගන්නද? එළියට බහින්න සූදානමින් යන්න කියනවනේ. දැන් මෙහෙම වෙලා ඉන්න කට්ටිය කියයි ඊළඟට අපේ ආන්දරෝ කියන්න එපා. අපේ මිනිස්සයත් එක්ක මං හොඳට ඉන්නවා කියලා කියයි. මං මේ කියන්නේ පොදුවේ හොඳට ඉන්න කට්ටිය හොඳින් ඉන්න ඕන. මම මේ මතක් කළේ ඔබ සමහරක් වෙලාවට කාන්තාවක් හැටියට කරපු නරක ක්‍රියාවක් නිසා අදත් පිරිමි තමන්ගේ ස්වාමියා විඳවන අය ඉන්නවා. ඔබ කියපු මහ බරපතල විදිහේ වචන කියනව කාන්තාව. නේද? වචන කියනවා. හැබැයි කියපු බරපතල විදිහේ වචනයක් නිසා අදටත් හිතින් විඳවන අය ඉන්නවා. ඒ තිබිච්ච ආදරේ ඒ වචන නිසා ඒ චර්යාවන් නිසා මොකද වෙලා තියෙන්නේ? ඒවා ගිලිහිලා ගිහිල්ලා. ඔබ ආදරේ පතනවා ස්වාමියාගෙන්. හැබැයි ඔබෙන් යම්කිසි විදිහේ වචන චර්යාවන් දරුණු විච්ච නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ ආදරයේ සිනහස කියන එක ලබන්න බෑ. බිරිඳ දකින්න වාරයක් පාසා සමහර තැන්වල මොකද වෙන්නේ? ස්වාමියාගේ හිත රිදෙනවා, පෑරෙනවා. ඉන්න ජීවිතේ මම මෙහෙම සරලව කියා දුන්නට මතක තියාගන්න ඕන හැම වෙලාවකම මනාපචාරිනෝ ප්‍රියවාදිනියෝ. ස්වාමියා සතුටු වන විදිහේ චර්යාවන් පවත්වා ගන්න කියනව දරුවන්ට, ඒ දියණිවරුන්ට. ස්වාමියාට ප්‍රිය උපදවන විදිහට වචන කතා කරන්නට කියනවා. නේද? සමහර වචන නිසා ගෙදරින් ගිහිල්ලා නැද්ද? යන්න හිතිලා නැද්ද? කොච්චරනම් යනව ඇද්දද? නැන්දම් මම මෙහෙම කිව්වා, ජේලි මෙහෙම කිව්වා. නේද? නොඑක් වචන නිසා. ඒ නිසා පරිස්සම් කරගන්න ඕන හැම වෙලාවකම. එහෙනම් බුදුහාඳුරු දේශනා කරනවා මෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මොකද්ද? උදෑසනින් අවදි වෙන කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ රාත්‍රියෙන් දාගෙන උදේම අවදි වෙනවා කියන එක විතරක් නෙවෙයි. මුළු ජීවිතේම අම්මා අවදියෙන් ඉන්න කෙනෙක්, අප්පච්චි අවදියෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. සියලු කාර්යයන් අවසන් කර මුළු නිවසම මුළු ගෙදරම අය සුරක්ෂිත වෙන විදිහට වැඩ අවසන් කර නින්දට යන්න. ස්වාමියාගේ කැමැත්ත පරිදි ඉටුවිය යුතු යම්කිසි යුතුයකමක් වගකීමක් වෙද්ද ඒ කාර්ය භාරයන් වලට සූදානම් වෙලා. නේද? උයන පිහන දේවල් වෙන්න පුළුවන්. ඒ කැමැත්ත පරිදි ඉටු යුතු යම්කිසි කරුණක් තියෙනවා නම් ඒ කාර්යයන් සාර්ථකව හොඳින් ඉටු කර දෙන කෙනෙක් බවට පත් වෙන්න. ඊළඟට මනාපචාරිනෝ පිය වාදිනියෝ. හොඳ චර්යාවන්, හොඳ හැසිරීම් ඇති බිරිඳක් වෙන්න, හොඳ වචන කතා කරන කෙනෙක් බවට ජීවිතේ පත් වෙන්න කියන එකයි බුදුහාමුදුරුවෝ
මේ දූවරුන්ට එදා ওই ධර්ම දේශනා කළේ. ඉතින් කාලේ දැන් අවසන්. ඉතින් මේ මොහොතේදී කල්පනා කරන්න අපේ දරුවනේ අපේ දෙමව්පියනේ වැඩිහිටි අපේ දෙමව්පියන්ට දැනුගත් පිරිසක් ඉන්නවා මේ පරිසරය තුළ මේ සමාජය තුළ හැම දිනාම මතක තියාගන්න තමන්ගේ දුව චූටි දුව වෙන්න පුළුවන් නේද මම මේ සාරාංශය ගතකට කියා දෙන්නේ පුංචි දුවලා වෙන්න පුළුවන් නේද දියණියක් වුණත් පුංචි කාලේ ඉඳන්ම මොකද කරන්න ඕන උදේම අවදි වෙන්න ඒ දරුවට පුරුදු කරන්න ඕන නැත්තම් විවාහ ජීවිතයකට ගියාට පස්සේ ගැටුම්කාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ගැහැණු ජීවිතවලට පමණක් නෙමෙයි පිරිමි වන අපටත් අපේ ජීවිතේ නේද සාර්ථකත්වයේ තියෙන්නේ ඔන්න ඔය ගුණාංගයන් අපි සම්පූර්ණ කරගන්නවා නම් පමණයි. ඉතින් එහෙමනම් මේ මොහොතේදී අපි ඇසූ සූත්‍රය මොකක්ද? උග්ඝහ සූත්‍රය. අර සිටුවරයාගේ දිනවරු තිදෙනාට දේශනා කළ ඔන්න ඔය අනුශාසනාව ධර්ම කාරණාවන් තමයි ඔය විදිහට බුදුහාමුදුරෝ දේශනා කරලා අවසානට කියනවා දියණියනේ මේ ගුණ ධර්මයන් ඔබලා විවාහ ජීවිතයට පත් වෙලා පූර්ණේ කරනවා නම් මරණින් මතු කවදාකවත් සතර අපායක උපදින්නේ නුඹලාට නිවන් දකින්ට හේතු වනම ගුණ ධර්මයක් බවට මේ පත් වෙනවා කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කළේ. එහෙමනම් මේ ලබාගත්තා වූ දහම් අවබෝධය මෙලව ජීවිතයේ යහපත පිණිසත් පරලොව ජීවිතයේ යහපත පිණිසත් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පිරිකර අනුමෝදන් කරමු. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක් පොහෝ දින දිනු සේකලොව වෙසක් පොහෝ දින දිනු සේකලොව බුද්ධ දිවාකරයානෝ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක් පොහෝ දින දිනු සේකලොව බුද්ධ දිවාකරයානෝ සැනසෙමු පුදදී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදු ගුණ මෝදේ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක් පොහෝ දින දිනු සේකලොව බුද්ධ දිවාකරයානෝ සංසා මුළු ලොව නිවන් ලබාදේ පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංසා මුළු ලොව නිවන් ලබාදේ පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංරාමර ගුරු ලෝක සිවංකර බුද්ධ දිවාකර යානෝ සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයානෝ මාර පරාජය කලමු නිදුන්ගේ මාර පරාජය කලමු නිදුන්ගේ කරුණා
පැයක පුරාවට කාලයක් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ අනුව මෙවන් වූ ධර්මානුශාසනාවක් මේ නිවස තුල සිද්ධ කිරීමේ ප්‍රධාන පරමාර්ථය අරමුණ බවට පත් වුණේ ඒ තමයි කටිනි පින්කම 2025 වර්ෂයේදී ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන විමල් දීලියනගේ මහත්මයා සහ මෙනිකේ මහරච්චි මහත්මිය කියන මේ පිරිසගේ මූලිකත්වයෙන් තමයි මෙවර මේ විහාරස්ථානයේ තුල පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ සමගාමීව තමයි නිවස තුල අද දවසේදී මෙවන් වූ ධර්මානුශාසනාවක් පැවැත්වීමේ පරමාර්ථයේ බවට පත් වුණේ. දැන් මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම අරමුණු කරගත්ත පරිදි ඒ බලාපොරොත්තු අරමුණු වලට මේ ආකාරයෙන් අපි පින් අනුමෝදන් කරමු. විමල් ලියනගේ මහත්මාගේ දීමාපියන් වන ඩී.එල්. ලියෝරිස් අප්පුහාමි ආදරණීය පියාණන්ටත් කේ.ආර්. ඩිංගිරි අම්මා මෑණියන්ටත් මෙනිකේ මහරච්චි මහත්මියගේ දෙමාපියන් වන මියගිය එම්.ඒ. මුණසිංහ බණ්ඩාර පියතුමාටත් W.M. බණ්ඩාර මෙනිකේ ආදරණීය මෑණියන්ටත් මව් පාර්ශවයත් දෙපාර්ශවයේ මිය පරලොව ගිය සියලු සහෝදර සහෝදරීන්ටත් ඥාතීන්ටත් මේ සිද්ධ කරගත්තා වූ සීල පින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අසනීප තත්ත්වයේ පසුවන MND ලියනගේ සහ DB ලියනගේ සහෝදරයන්ට මේ මොහොතේදී නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණක් බවට පත් වෙනවා. ඒ අනුව රෝගී තත්ත්වයේ පසුවන මේ ආදරණීය MND ලියනගේ සහ DB ලියනගේ සහෝදරයන්ට මේ මොහොතේදී සිද්ධ කරගත්තා වූ සියලු පින් නිදුක් නිරෝගී සම්පන්නිය ලබන්නට මේ උතුම් වූ පින්කමින් ලද ආශිර්වාදයේ බලයේ ශක්තිය ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. නිවසේ ආදරණීය දෙමව්පියන්ටත් සහෝදර සහෝදරීන්ටත් එවැගේම පුංචි දූ දරුවන්ටත් අද දවසේදී මේ උතුම් වූ පින්කම සඳහා සහසම්බන්ධ වුණ ඔබ හැම දිනාටමත් රත්නත්‍රයේ ආශිර්වාදී ලැබේවා, දෙවියන්ගේ දේව ආශිර්වාදී ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. මෙලව ජීවිතේ කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම සඵල වෙන්නට මේ උතුම් වූ පින්කමෙන් ලද ආශිර්වාදයේ බලයේ ශක්තිය ඔබ හැම දිනාටම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් මේ පින් අපි අනුමෝදන් කරනවා, අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සතුටු වන දෙවියෝ වෙත්නම් ඔබ හැමදෙනා ආරක්ෂා කරත්වා. ඒ සියලු දෙවියෝ ප්‍රාර්ථනා කරන නිවන් සම්පත්තිය ළඟා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. එහෙමනම් කටින පින්කම මූලික කරගෙනයි මේ උතුම් වූ පින්කම් සිද්ධ කරන්නේ. ඔබට මේ උතුම් වූ පින්කම මනුස්ස ජීවිතයේ මනුස්ස සම්පත්තියෙන් ලබන්නටත්, දිව්‍ය සම්පත්තියෙන් ලබන්නටත්, වගේම නිවන් සම්පත්තිය ලබන්නටත් මේ උතුම් වූ පින්කමෙන් ලද මේ පුණ්‍ය ශක්තිය, මේ දහම් අවබෝධයන් අපි හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මන් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. ගලා බසී තුන්නෝ තලයේ දුක්ඛිමන් නිවා අමසෙත සාදා
විසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානෝ වෙසක් බොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකර යානෝ බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ